හෝටල් කීයක ස්පා තියෙනවද ඔබට? හෝටල් වල විතරයි අපි දැනට කරන්නේ. ටුවරිස්ට්ලා විතරයි ටාගට් කරන්නේ. අපේ මිනිස්සුන්ට අපි සේවය සපයනවා. ෆොරිනර්ස්ලාත් එක්ක පොඩ්ඩක් ගැස්සෙන්න බෑ. ඒ කමෙන්ට් එකක් කළොත් වා ඉවරයි. ඔය අවස්ථාවල ඉන්වෙස්ටර්ලා ඉදිරිපත් වෙන වෙන බලාපොරොත්තු ඇතුව තමයි මේකට එකතු වෙන්න හදන්නේ. පළවතු කොට පළවත්ත පාර හරහා යනකොට පේන්නෙම රැට මෙම ඊතලේ ගහලා තියෙනවා. ටූරිස්ට් බෝඩ් ඇප්‍රූවල් එහෙම ගන්න බෑ. ඒගොල්ලෝ ඉල්ලන්නේ මේක රෙජිස්ටර් කරන්න. අපි කැටගරි කීපයකට නම් කරන්න ඕන. මිනිස්සුන්ට අඳුන ගන්න පුළුවන් රයිට්. මම යන්නේ මේ ස්පා එකට. ඔයා විතරක් මේ ෆීල්ඩ් එකේ ඉඳලා හරියන්නේත් නැහැ. නෑ. බී විතරක් ඉඳලා හරියන්නේත් නැහැ. ෆොරින් කෙනෙක් ආපුවම ලංකාවට එයා දන්නේ නැහැ. එයා ස්පා කියලා දැක්ක ගමන් ඕන එකකට යනවා. එයා හිතනවා ලංකාවේ ට්‍රීට්මන්ට් එකක් මේ වගේ මේක වැඩක් නැහැ. යා ලෝකෙ ගිහිල්ලා කියන්නේ මේක තමයි ලංකාවේ ස්පා. දැන් මේ ඉන්න ළමයෙක්වත් දන්නේ නැහැ මම මොනවද මේ කරන්න කියලා. ස්පා ට්‍රීට්මන්ට් එකක් කවදාකවත් කරලත් නැහැ, දැකලත් නැහැ. ඇඟ මිරිකන එකට කියන්නේ ස්පා නෙමෙයි. මම පෞද්ගලිකව දන්න පොලිසිය කෙනෙක් නෑ ඇත්තටම. ඔකට පාතාලෙත් එක්ක සම්බන්ධකම් නැහැ. මොකටද පාතාලත් එක්ක සම්බන්ධ වෙන්නේ? අනි කරන ගණි කරනවා. චයිනීස් කෙල්ලෝ. මටත් අපාර්ට්මන්ට් එකක් කරන් ඔය ಥයිලන්ඩ් වලින් ගෑනු ළමයි 4-5 දිනක් ගියලා ඔය වගේ දෙයක් කරා නම් ලේසි. මේ ඉන්නේ ගණිකාවෝනේ. ඒගොල්ලන්ගේ වීසා එක මොකද්ද? මේ වෘත්ති එක්ස්පීරියන්ස් එකක් තියෙන සර්ටිෆිකේට් එකක් පෙන්නලා එනවා වෙන්න බෑනේ. අපි සොනු ඔෆිෂියල් වල කරපු දෙයක් මෙහි සාමාන්‍ය හෝටල් එක අපිට වෙලා කරන්න බෑ. වෙල්නස් ටූරිසම් එක බිලියන 868යි මාකට් එක. අපේ රටේ ඇත්තටම දත්තයක්වත් නෑ වෙල්නස් ටූරිසම් ගැන. පෝෂන් එකෙන් ලෝකේ අපිට කොච්චර ප්‍රමාණයක් වාර්ෂික වෙනවද? අපි මුළු ටූරිසම් එකම කරන්න බිලියන 3යි. එළිය තියෙන ස්පාස් වල ඕන තරම් ගෑනලා වැඩ කරන්න ඉන්නවා. දැන් අපේ ස්පා එක වැඩ කරන්න කිව්වොත් එන්නේ නැහැ. අපිට වෙල්නස් පැත්තට කොච්චර විතර ප්‍රමාණයක් වෙන් කරන්න පුළුවන්? අඩුම 1 බිලියන්වත් හොයන්න පුළුවන්. පාරම්පරික ගුණ එක්ක හෙල්දි ලයිෆ්ස්ටයිල් එකකට හුරු වෙන්න. සාම්ප්‍රදායික සහල්වල ගුණ සමග සොබාකෝ නිෂ්පාදනම මිලදී ගන්න. Nova Aesthetic Center. මීට පෙරත් මේ මාතෘකාව කතා කර තිබෙනවා. ඒ තමයි ලංකාවේ ස්පා නියාමනය පිළිබඳව. අද අපි කතා කරන්නේ ලර්ලිලි ස්පා චේන් එකේ සභාපතිවරයා. ලර්ලිලි ස්පා කියන්නේ ලංකාවේ විශාලතම, ඒ කියන්නේ හෝටල් හා සම්බන්ධව පවතින ස්පා ජාලයේ හිමිකරුවා ඔබ. හරිනමනේ? හරි. හෝටල් කීයක ස්පා තියෙනවද ඔබට? 20යි. හෝටල් වල විතරද තියෙන්නේ? හෝටල් වල විතරයි අපි දැනට කරන්නේ. ඒ කියන්නේ ඔබ ටුවරිස්ට්ලා විතරයි ටාගට් කරන්නේ? ටූරිස්ට් එකම ලංකාවේ අපේ මිනිස්සුන්ට අපි සේවය සපයනවා හෝටල් එකට. නමුත් හෝටලයක් ඇතුළෙම තියෙනවා කියනකොට අපි කලින් සැරේත් මේක කතා කළා ඔබත් එක්ක. මිනිස්සු බයයි උතන්ට එන්නේ. ඇයි? කොස්ට් එක. ටුවරිස්ට් රේට් එක. අපිට ගෙවන්න වෙන්නේ මේ රේට් එකෙන් තමයි. සාමාන්‍ය ප්‍රශ්නනේ. ඔයගොල්ලෝ අරගොල්ලන්ගෙන් ඩොලර්ස් වලින් charge කරනවා නම් රුපීස් වලින් නම් ඒ රේට් එක වෙන්න පුළුවන්. ඒක ඔයාගේ බලාපොරොත්තුවක් නැද්ද? ඔයා කලින් මාස අවුරුද්දකට විතර කලින් හම්බ වෙනකොටත් හිටියේ එතන. තාමත් හෝටලෙන් එළියට මේක අරන් ගිහලා නැහැ. මේමයි. අපි දැනට හෝටල් ජාලයක් ඇතුළේ කියන්නේ හෝටල් බර ප්‍රමාණයක මේ සේවය සපයනවා. හෝටලයක මේ සේවය සපයනවා කියන්නේ තාම අමාරු වැඩක්. ඉතින් ඒ වගේ එකක් බිල්ඩ් අප් කරනවා. රෙස්පොන්සිබිලිටි එක ගොඩක් වැඩි. නමුත් අපි බලාපොරොත්තු වෙනවා හොඳ මට්ටමින්, ඉහළ මට්ටමේ, ගුණාත්මක මට්ටමේ සිග්නේචර් ලර්ලිලි ස්පා එකක් කොළඹ ඕපන් කරන්න අපි මේ වෙනකොට ඒකට ආයෝජකෙක් හොයමින් ඉන්නේ. කොළඹ. ඒ කියන්නේ හෝටල් වලින් එළියට. එළිය අපේ ප්‍රථම සිග්නේචර් ස්පා එක අපි ගොඩක් මොකද සිග්නේචර් ස්පා කියන්නේ? ඒක සමහර අපේ ට්‍රීට්මන්ට් තියෙනවා අපි විතරයි ඩෙවලොප් කරලා. අපි කියන්නේ ඔබ විතරයි. ලර්ලිලි විතරයි. ලර්ලිලි කියන්නේ අපේ තකර ෆ්‍රෙන්ච් වර්ඩ් එකක් නේ. ෆ්‍රෙන්ච් වලින් තමයි අපි ද ලිලි කියන එක තමයි ෆ්‍රෙන්ච් වලින් ලිලි කියලා කියන්නේ. ඒ කියන්නේ ද ලිලි ද මොනවද ලර්ලිලි. ඔව් ලර්ලිලි සිග්නේචර් ස්පා එක. කොළඹ හෝටලයකින් එළියට ගෙනියන්න ඔබ ලෑස්ති. තැන බලලා තියෙන්නේ? අපි දැනට තැනක් බලාගෙන යනවා. කීපයක්ම බලලා තියෙනවා. හරි. අපිට ඒතර ඒක පටන් ගත්තා කියන්නේ ලංකාවේ සිග්නේචර් ස්පා එකක් විදියට ඕපන් වෙන එකම සෙන්ටර් එක ඒක. මීට දැන්ට ලංකාවේ නෑ එහෙම. මේ මට්ටමේ ට්‍රීට්මන්ට් තියෙන එකම ස්පා එක විදියට ඒක නම් කරන්න පුළුවන්. ඔබ ඒතර ලංකාවට ගේන්න හදන්නේ කොතන ආදර්ශයද ඔය උතන්ට ගේන්න හදන්නේ ලංකාවට? මේක ඉන්ටර්නැෂනල් මික්ස් එකක්. තායිලන්ඩ්, බාලි, වියට්නාම්
ජපනීස් මේ ඔක්කොම එකතුවක් විදිහට තමයි අපි මේක අරගෙන ඔබේ මේ හෝටල් 20 මේ ස්පා වල මේ සේවය කරන්නේ කාන්තාවෝ ලෝකල්ද එහෙම නැත්නම් මේ ඉන්ටර්නැෂනල්ද? ඉන්ටර්නැෂනල් කොහෙද? ඉන්ඩෝනේෂියන් බාලි ඉන්ඩෝනේෂියා. කොච්චර ස්ටාෆ් එකක් ඉන්නවද? අපේ දැනට 30ක් විතර වැඩ කරනවා. ඔක්කොම ඉන්දුනීසියන්. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල්ස් ලාමද තනිකරම මේ ෆීල්ඩ් එකේ? ඔව් ප්‍රොෆෙෂනල්. දැන් එහෙනම් ඔබ ලංකාවට ගෙනවිල්ලා වෙන ෆීල්ඩ් වල නැති අය ට්‍රේන් කරනවද? නෑ එහෙම කරන්න බෑ. ලංකාවේ නීතිය අනුව අපි ගේනවා නම් සර්ටිෆයිඩ් ඊළඟට ඉන්ටර්නැෂනල් එක්ස්පීරියන්ස් 2 years තියෙන කෙනෙක් විතරයි ලංකාවට නැත්නම් වීසා එකක් ගන්න බෑ. නැත්නම් වීසා ගන්න බෑ ලංකාවේ. ඒ කියන්නේ එහෙ තනිකර වෙල් ට්‍රේන් අය විතරයි ඔබට ගේන්න පුළුවන්. එහෙම නැත්නම් පොලේ වහලා ගෙනල්ලා මෙහෙ ට්‍රේන් කරනවායි කියලා ඒ බොරුව කරන්න බෑ. ඒව කරන්න බෑ. නමුත් අපි මොන තෙරපිස්ට් ආවත් අපේ ස්ටෑන්ඩඩ් වලට අපි ට්‍රේන් කරනවා. මම ගිය පාරක් කිව්වා අපි ළඟ ට්‍රේනින් වෙනම තියෙනවා කියන එක. ඉතින් මේවා අපි මෙහෙට ආවම ඕන කෙනෙක් ආව මොන එක්ස්පීරියන්ස් එක අවුරුදු 10 එක්ස්පීරියන්ස් තිබුණත් අපේ ස්ටෑන්ඩඩ් එකට අපි ට්‍රේන් කරනවා. ගනුදෙනු කරන්න ලේසි පහසු මිනිස්සුත් එක්ක නෙමෙයි ටුවරිස්ට්ලාත් එක්ක ෆොරිනර්ස්ලාත් එක්ක පොඩ්ඩක් ගැස්සෙන්න බෑ. මේගොල්ලෝ එක්ක ට්‍රිප් ඇඩ්වයිසර් වෙන්න පුළුවන් හොටෙල් පේජ් එකේ වෙන්න පුළුවන් මේගොල්ලෝ කමෙන්ට් කරන්න පුළුවන්. ඒ කමෙන්ට් එකක් කළොත් වා ඉවරයි. මේ කස්ටමර් ෆීඩ්බැක් එක ලෝකල්ස් නම් පොඩ්ඩක් දෙකක් බණි රණ්ඩුවක් වෙයි අය එතනින්. ලේසි නෑ මේක අභියෝගයක් නෙමෙයිද? මේක ලොකු අභියෝගයක් චමුදිත මෙහෙමයි. මේකේ අභියෝගය කියන්නේ ඔය ට්‍රිප් ඇඩ්වයිසර් කමෙන්ට් එකක් විතරක් නෙමෙයි. එක පුංචි මිස්ටේක් එකකින් ඔයාලට මිලියන ගාණක් ගෙවන්න වෙනවා. ඒ වගේ ක්ලේම් කරන්න පුළුවන්. ක්ලේම් කරන්න පුළුවන්. සුදුසු කටයුතු එහෙමයි නේ. ඔව් ඒගොල්ලෝගේ වැඩ කරනවා කියන්නේ ඒ විදිහට තමයි ඔය වෙන්නේ. සමහරවිට මුළු ටුවර් එකේම සල්ලි අපි ගෙවන්න මේක මගේ ස්පොයිල් වුණා මගේ ටුවර් එක මට ගෙවන්න කියලා. ඉතින් ඒක හරි සෙන්සිටිව් කාරණයක්. ඒ නිසා මේක බොහොම පරිස්සමෙන් කළ යුතු දෙයක්. ඒක මිස්ටේක් එකකින් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඔයා කිව්වා සිග්නේචර්ස් ලර්ලිලි ස්පා එකට දැන් ඔයා ඉන්වෙස්ටර් කෙනෙක් මේ ඉන්වයිට් කරනවා කියලා. මොකද බලාපොරොත්තු වෙන ක්‍රයිටීරියා එක මොකද ඔයා ඉල්ලන්නේ කියන්නේ? ඒක අපි 40 මිලියන් විතර අපි බලාපොරොත්තු වෙනවා. ලෝකල්ද ෆොරින් ඉන්වෙස්ට්මන්ට් ලෝකල් ඉන්වෙස්ට්මන්ට් එකක්. ලෝකල් හරි ෆොරින් හරි ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපේ කන්සෙප්ට් එක දන්න කෙනෙක් ඉන්නවා. අපිට බොහෝ අවස්ථාවල ඉන්වෙස්ටර්ලා ඉදිරිපත් වෙනවා. නමුත් ඒගොල්ලෝ වෙන වෙන බලාපොරොත්තු ඇතුව තමයි මේකට මේ එකතු වෙන්න හදන්නේ. ඉතින් එහෙම නැතුව මේක බිස්නස් එකක් විදිහට මේක මේක ප්‍රොෆිට් ෂෙයාරින්. අපි ප්‍රශ්න තියෙන ගොඩක් අය ස්පා කිව්ව ගමන්ම ඔළුවට එන වෙන චිත්‍රයක්. අනේක ඉන්වෙස්ට් කරන්න කැමති නෑ. එක්ක එන්නේ වෙන අරමුණකින්. අන්න ඒකයි. අන්න ඒ අරමුණ නැති මේ සැබෑ ස්පා එක්ස්පීරියන්ස් එකක් මිනිස්සුන්ට ලබා දෙන්න කැමති නම් අපි ඒකට එකතු වෙනවා. හරි. මේ එදත් අපි කතා කළා. මේ ස්පා කියලා කියන කතාවේ ඇතුලේ ලොකු හොඳ චිත්‍රයක් නැති බව. අර අතන තලවතු කොට පළවත්ත පාර හරහා යනකොට පේන්නෙම රැට මෙම ඊතලේ ගහලා තියෙනවා. ස්පා SPA මේ LED රතු පාට බල්බ් එකකින් ගහලා තියෙනවා. එතකොට ඒක නිකන් හරිය පසාය ගියා වගේ. ගොඩක් අය කියන්නේ මේ ස්ට්‍රීට් එක හරියට තායිලන්ඩ් ගියා වගේ කියන කතාව. මේවා නියාමනය වෙන්නේ කොහෙන්ද? මම දැන් ඊයේ පෙරේදා රික්වෙස්ට් එකක් කරලා දුන්නා අදාළ සංගමයක් මේක නියාමනය කරන්න කියන කතාව. මේක තාමත් නියාමනය වෙන්නේ නැහනේ. මෙහෙමයි ලංකාවේ ස්පා කියන එක රෙජිස්ට්‍රේෂන් දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා ටූරිස්ට් බෝඩ් එකෙන් දෙන එක. අනිත් එක තමයි ආයුර්වේද ඩිපාර්ට්මන්ට් එකෙන් දෙන එක. දැන් ගොඩාක් කට්ටිය ඔය මං හිතන විදිහට ඔය සංගමය මම හිතන රික්වෙස්ට් එකක් කරලා තිබ්බා. ඒගොල්ලෝ රික්වෙස්ට් කරලා තියෙන්නේ ගොඩක් ආයුර්වේද ඩිපාර්ට්මන්ට් එක හරහා මේ ලයිසන් එක ගන්න. දැන් එහෙම කමක් නැහැ. ඒක දැන් ඉස්සර තමයි තිබුණේ දැන් ඒක නැහැ කියලා ඒගොල්ලෝ කියන්නේ. නැහැ කියන එක තමයි මම දැක්කේ. ඒක දැන් ඒගොල්ලන්ට ටූරිස්ට් බෝඩ් අප්‍රූවල් එකක් නැහැනේ. නෑ ටූරිස්ට් බෝඩ් අප්‍රූවල් එහෙම ගන්න බෑ. ඒකට විශේෂ ක්‍රයිටීරියා එකක් තියෙනවා. මට ක්‍රයිටීරියා එක වාට නිකන් පෙන්නන්න පුළුවන් මේ ලොකු ක්‍රයිටීරියා එකක් තියෙනවා මේ ගයිඩ්ලයින් එක. ඔය පාරේ තියෙන ස්පා ඔක්කොම ටූරිස්ට් බෝඩ් අරන් තියනවා කියලා හිතන්න බෑනේ. ඔය ක්‍රයිටීරියා එක කරලා තියෙන්න බෑනේ. තිබුණොත් විතරයි ස්පා ලයිසන් එකක් දෙන්නේ. එතකොට ඔය ගොඩක් අවුට්සයිඩ් කියන අපි එළියෙන් තියෙන ස්පා වල තියෙන්නේ ආයුර්වේදික් රෙජිස්ට්‍රේෂන් එකක්. එතෙන්ට ආයුර්වේද ડોක්ටර් කෙනෙක් ගෙනලා ආයුර්වේද රෙජිස්ට්‍රේෂන් එකක් තමයි අරන් තියෙන්නේ. එතකොට ඔය වගේ දෙවර්ගයකට ස්පා රෙජිස්ටර් කරන්න පුළුවන් ලංකාවේ. ඒගොල්ලෝ ඉල්ලන්නේ මේක රෙජිස්ටර් කරන්න. මේක රෙජිස්ටර් කරන්න කියන්නේ මේක නියාමනය කරන්න, රෙගුලේට් කරන්න කියන කතාව. මොකද්ද ඔබ කියන්නේ? දැන් ඔබට අපකීර්තිමත් ඉතිහාසයක් නැහැනේ මේ ෆීල්ඩ් එක ඇතුලේ. දැන් වෙන අය වගේ ස්පා කියලා ඇතුළට ගියාට මේක ඇතුලේ වෙන්නේ ස්ටෙක්ස් අපි දත් කතා කළා. වෘත්තොත් කියන දෙයක් මේක ඔබට ඒ චිත්‍රේ නැහැනේ. එතකොට ඔබ මේක රෙගියුලේට් කරන එකේ නායකත්වය ගන්න බැරි ඇයි? මං අහන්නේ මේ කැම්පේන් එකේ.
මෙහෙමයි මේක ඇවිල්ලා කොටස් දෙකක් චමුදිත මේක ආයුර්වේද සහ මේ හොටෙල් සම්බන්ධව මේ ටූරිස්ට් බෝඩ් එක සම්බන්ධව කම්ප්ලීට්ලි දෙකක් වෙනවා. නමුත් ඉන්නේ ආයුර්වේද පැත්තට. ඒකට අපි අයිති වෙන්නේ නැහැ. නමුත් අපේ පැත්තෙන් අපේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක කවුරු හරි ඉල්ලීමක් කරොත් මේ දෙයට සම්බන්ධ වෙන්න කියලා අන්න එතෙන්දී අපිට උදව් කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්න තියෙන කොස්ටින් එක. ඔබ ස්පා ට්‍රීට්මන්ට් එකට ආය කරන රේට් එකයි ඔය තලවතුගුණ පැලවත්ත පැත්තේ රුපියල් මන් දන්නේ 2500 3000 1000 මන් දන්නේ. වගේ රේට් එකත් එක්ක ඒගොල්ලන්ට ඔය ක්‍රයිටීරියා එක ෆලෝ කරන්න බෑ. ඔයාගේ තියෙන හයිජීන් පැත්ත ෆලෝ කරන්න බෑ. ඔව් මෙහෙමයි. මගේ අදහස තියෙන්නේ මේ ස්පා තියෙනවා නම් අපි කැටගරි කීප එකට නම් කරන්න ඕන. එක්කෝ ABC හරිය ඔය අපි රෙස්ටුරන්ට් නාමකරණය කරලා තියෙන්නේ. ඒ විදිහට අපි මේක වෙනස් කරගන්න ඕන. එහෙම කැටගරිස් තිබුණොත් මිනිස්සුන්ට අඳුන ගන්න පුළුවන් රයිට් මම යන්නේ මේ ස්පා එකට. මම යන්නේ මේ සර්විස් එක ගන්න. එතකොට කැටගරි එකක් තියෙනවා. මම හිතන්නේ අන්න එතෙන්ට තමයි මේක මේ අරන් එන්න ඕන. ඊට පස්සේ ඒ මුදල් වලට ඒ ෆැසිලිටිස් වලට හරියන විදිහට ඒකට රෙජිස්ට්‍රේෂන් එකක් දෙන්න පුළුවන්. ඔයා ගත්තොත් ඔයා වැටෙන්නේ ඒ කියන කැටගරි එකට. අපි ඒ නම් B තියෙන්න පුළුවන් C තියෙන්න පුළුවන්. ඔයා විතරක් මේ ෆීල්ඩ් එකේ ඉඳලා හරියන්නේත් නැහැ. B විතරක් ඉඳලා හරියන්නේත් නැහැ. C විතරක් පල්ලෙහාම ලෙවල් එකේ ඉඳලා හරියන්නේත් නැහැ. ඒ කියන්නේ එක මාකට් මේ ට්‍රේඩ් එකට කේටර් කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. මේකට ලොකුම හේතුව තමයි චමුදිත දැන් ෆොරින් කෙනෙක් ආපුවම ලංකාවට එයා දන්නේ නැහැ මොකද්ද මේ සොසයිටි එක මොන විදිහටද මේක වෙන්නේ කියලා. එයා ස්පා කියලා දැක්ක ගමන් ඕන එකකට යනවා. රයිට්? ඊට පස්සේ එයා ගන්න ට්‍රීට්මන්ට් එයා හිතනවා ලංකාවේ ට්‍රීට්මන්ට් එකක් මේ වගේ මේක වැඩක් නැහැ. අන්න ඒ මට්ටමින් තමයි එයා හිතන්නේ. එයා හිතන්නේ 5 star hotel එකේ කොහොමත් ගණන් වැඩි. අපි මෙතනට ගියොත් හරි කියලා. එහෙම ඕන තරම් මට එක්ස්පීරියන්ස් තියෙනවා. එහෙම එයා එතනින් ලංකාව ගැන මැති කරන යන චිත්‍රය වැරදි එක. වැරදි චිත්‍රයක්. ඔව්. ඉතින් සමහරවිට ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා මම මෙහෙම ට්‍රීට්මන්ට් එකක් ගත්තා හරියනවා. ඉතින් අපි කියනවා අපෙන් try කරන්න ඔය බලන්න ඊට පස්සේ තමයි අතන මේක වෙනස් දෙයක් කියලා එයාලා පිළිගන්නේ. ඉතින් අර විදිහට අපි කැටගරයිස් කරලා අපි මේ එන ටූරිස්ට්ලට ඉන්ෆෝම් කරලා තිබුණොත් එයාලා දන්නවා මොන ස්පා එකකටද මම යන්න ඕනේ. ඔයා ගෙනා වැදගත් කතාවක්. දැන් ටූරිස්ට් කෙනෙක් ඔයාගේ රේට් එක වැඩි කියලා පාර තියෙන තැනකට ගියොත් එහෙම රුපියල් 1500 2000 වගේ රේට් එකකට ගියොත් එතන ට්‍රීට්මන්ට් එකේ එක්ස්පීරියන්ස් එක ගත්තොත් එයා හිතනවා මේක තමයි ස්පා. එයා ලෝකෙ ගිහිල්ලා කියන්නේ මේක තමයි ලංකාවේ ස්පා. ලංකාවේ ස්පා කියන්නේ මේකයි. එතකොට ඔයා ඒ කැටගරි එකේ වැඩන්නේ ඔයාට වදින්නේ ඒ කාඩ් එකම තමයි. ඒකම තමයි. ඒ ප්‍රශ්නේ එනවා. ඒක ඔයා දැන් මෙතන මේ මම ටූරිස්ට් බෝඩ් මම 20යි හෝටල් කියලා ඔයා වෙනම ගමනක් ගියා කියලා ප්‍රතිඵලයක් නැහැ. මොකද හැමෝම මනින්නේ එකම ස්පා. එක අච්චුවේ. අපි අරක කලින් දැනුවත් කරලා තිබුණොත් මේ කැටගරිස් තියෙනවා ඔයාලට තෝරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එතකොට හැමෝටම තමන්ගේ බිස්නස් එක කරන්න යන්න පුළුවන් ගැටලුවක් නැතුව. ප්‍රශ්න තියෙන්නේ ලංකාවේ ස්පා ඇතුලේ සමහර අවස්ථා විවිධ දේවල් වාර්තා සංගමයේ මේක බැහැර කළා සමාජ රෝග පිළිබඳව මේ තෙරපිස්ට්ලාගේ මේගොල්ලෝ කිසිම උනන් මේ අධ්‍යක්ීම් තියන අය නෙමෙයි ගම් වලින් කෙල්ල වෙනවා සමහරට අනාථ වෙච්ච අය මේ අය ගෙනල්ලා දාන්නේ මෙතනට අතාරින් ඉන්නේ දැන් ඔබ නම් ඔබ කියන්නේ අවුරුදු දෙකක ට්‍රේනින් එකෙන් පස්සේ එන ඉන්දුනීසියන් බාලි ගර්ල්ස්ලා තමයි මෙතනට එන්නේ ඒතර කොහොමද මේක ට්‍රේඩ් එකක් විදිහට ප්‍රොෆෙෂන් එකක් විදිහට ඩෙවලොප් කරන්නේ මේක ප්‍රොෆෙෂනල් එකක් විදිහට ඩෙවලොප් කරන්න ලොකු එෆර්ට් එකක් දාන්න සිද්ධ වෙනවා මේක එක්කෝ ගවර්න්මන්ට් එක මතින් නැත්තම් ප්‍රයිවට් සෙක්ටර් එකේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් මතින් කරන්න ඕන දෙයක්. මේකේ ඛේදවාචකය තමයි දැන් මේක ඉන්ඩස්ට්‍රි එකක් විදිහට අරගෙන කවුරුත් කරන්නේ නැහැ. තනින් තන ස්පා එකක් දානවා earn කරන එක තමයි කරන්නේ. දැන් මේ ඉන්න ළමයෙක්වත් දන්නේ නැහැ මම මොනවද මේ කරන්න කියලා. ස්පා කිව්වට ස්පා ට්‍රීට්මන්ට් එකක් කවදාකවත් කරලත් නැහැ, දැකලත් නැහැ. ඇඟ මිරිකන එකට කියන්නේ ස්පා නෙමෙයි. නෙමෙයි. නිකම් මේක බොරුවන්නේ. එතකොට මේක හරියට සර්ටිෆිකේට් එකක් දෙන කෝස් එකක් තියෙන්න ඕන. හරි තැනකින් එස්ටැබ්ලිෂ් තැනකින් හොඳ සර්ටිෆිකේට් එකක් දෙන්න තාක් තියෙනවා. ඊයේ පෙරේදා නොගේගොඩ පොලිස් අධිකාරිවරියගේ මේ පින්තූර ඉස්සරහා ඔයාගේ තාත්තගේ පින්තූර ඉස්සරහා එයා හොස්පිටලයිස් වෙලා අසනීප වෙලා ඉන්න අතරේ මල් වඩමක් තියලා ගිහලා තියෙනවා. ඒ මල් වඩම තියලා ගිහලා තියෙන ස්පා හිමිකාරයෙක් හෝ හිමිකාරිනියක්ලු. හරිද? ඒකට හේතුව මේ පොලිස් මම දන්නේ මම රිපෝට් වෙච්ච කියන මේක පැති දෙකක් තියෙනවා. ඕන දෙක පැති දෙකක් තියෙනවානේ. ලියලා දුන්න අකුරු ටික කියන්නේ ඇය පොලිස් අධිකාරිවරිය කරපු වැටලීම් වල ප්‍රතිඵලයක්ලු. ඒ කියන්නේ මේ ස්පා එකක් කරනවා කියන්නේම තනිකර ඔබ උදාහරණයක් ගමු. ඔයාට පාතාලේ පොලිසිය අන්ඩර්වර්ල්ඩ් මේ කතා ඩ්‍රග්ස් මේවා නැතුව මේක කරන්න බැරිද ඔයාට? පොලිසිය අඳුරන්න නැතුව කරන්න බැරිද? නෑ මම පෞද්ගලිකව දන්න පොලිසිය කෙනෙක් නෑ අත්‍තරම. එහෙම අවශ්‍යතාවයක් නෑ. මොකටද? ඔයාට පාතාලෙත් එක්ක සම්බන්ධකම් නැහැ. මොකටද පාතාලෙත් එක්ක සම්බන්ධ? ඔයාගේ ස්පා ඇතුලේ අන්ඩර්වර්ල්ඩ් වැඩවලට කිසිම සම්බන්ධයක් නැහැ.
අපි මොනවටද ඒව කරන්නේ? ඒතර මේ ස්පා ඇතුලේ අන්ඩර්වර්ල්ඩ් සම්බන්ධයක් නැත්තම් පොලිසියක් අඳුරන්නේ නැත්තම් සහ ඩ්‍රග්ස් මේ ඇතුලේ ඩීල් වෙන බවට බොහොම සුලභ ප්‍රකාශයන් කතාවක් තියෙනවා. ඔව් දැන් මේකයි ඔය මං හිතන්නේ ගොඩාක් එළිය තියෙන ස්පා සම්බන්ධව තමයි ඔය දේ මේ සිද්ධ වෙන්නේ. ස්පා සහ සැලූන් සම්බන්ධව තමයි ඔය දේ කතාව එන්නේ. ඇත්තටම මම දැකලත් නැහැ මම දන්නේ නැහැ මේක තහවුරු වෙච්ච දේවල්ද නැද්ද කියන එක. නමුත් මේක එළිය සිද්ධ වෙන දේවල් වෙන්න පුළුවන්. රයිට් ඔබට පොලිසියේ මේ දැන හඳුනුම්කමක් නැතුව පළාතේ OIC මහත්තයා අඳුරන්නේ නැතුව ස්පා එක කරන් යන්න පුළුවන්ද? පුළුවන්. ඔබේ ස්පා එකට නොදන්වා පොලිසිය වැටලීම් කරන්න කඩාපයින් නැතුව ෂේප් කරගන්න වගේ දේවල් ඔබට අවශ්‍ය නැද්ද? නෑ අවශ්‍ය නැහැ. ඉතින් අපි වරදක් කරන්නේ නැහැ නේ චමුදිත. අපි වරදක් කරනවා නම් ඒක මට ඒගොල්ලෝ ෂේප් කරගන්න. අපිට පොලිසිය බැලන්ස් කරගන්න ඕනේ නෑ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අපි වරදක් කරන්නේ නැහැ නේ චමුදිත. වරදක් කරනවා නම් මම බය වෙන්න ඕන. හා? වරදක් කරනවා නම් මම බය වෙන්න ඕන. ඊයේ පෙරේදා සමාජ මාධ්‍යයේ තිබුණා අපි විශ්වාස කරන්නේ නැති කොළඹ හදවතේ මේ අපි එනකොට දකින්නවා මම නම තන කිව්වොත් මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් මම කියන්නේ නෑ මේ නමත් එක්කම දාලා තිබුණේ මේ කිරිම කියපු කමන්නේ තුන් මුල්ලේ හන්දියේ. ඔබත් දකින්නේ නැති. දැක්කම අර ඔය තියෙන තරවතු කොට පළවත්තේ තියෙන වගේ නෙමෙයි. මහ විශාල විදියට තියෙනවා. තනි කරම ගණිකා නිවාසයක්. චයිනීස් කෙල්ලෝ. ඒකේ ඔබ මේක දකින්නේ නැති. ඔව් මම ඒක. සුප්‍රකට ප්‍රසිද්ධ තරක්. දැන් යනකොට වහලා. මම ඊයේ දැක්කේ මම දැක්කා ගහලා තිනවා මේවා. ඒතර කොහොමද මේවා ගැන ඔක්කොම එකයිනේ බලනකොට. ෆොරින් ලේඩිස්ලා ඉන්න එකත් එකයි ලෝකස්ලා ගැන කෙල්ලෝ දාන් ඉන්න එකත් එකයි. නෑ මෙහෙමයි චමුදිත දැන් මටත් පුළුවන් ගණිකා වෘත්ති කරලා තියෙන්නේ. දැන් මටත් පුළුවන් දැන් හොටෙල් 20ක ස්පා කරනවා කියන්නේ අතිශය අමාරු වැඩක්. හොටෙල් 20ක් හැම මාසෙම විසිට් කරන්න ඕන, එතන එන කොම්ප්ලේන්ස් බලන්න ඕන, දවසින් දවස ලොකු ස්ට්‍රෙස් එකක්. සමහරවිට අපිට හරියට නිින්දයක් නැහැ. මොකද්ද ඊළඟ ප්‍රශ්නයක් තිබ්බොත් ඒක අපිට ස්ට්‍රෙස් එකක්. ඊට වැඩිය පහසුයි මටත් අපාර්ට්මන්ට් එකක් කරන් ඔය තායිලන්ඩ් වලින් ගියන ළමයි 4-5 දිනක් ගියලා ඔය වගේ දෙයක් කරන්න ලේසි. ඊට වැඩිය හම්බ කරන්න පුළුවන්. දැන් ඔයා කිව්ව ඔයා කිව්ව අන්න එකද ඊට වඩා හම්බ කරන්න පුළුවන්. ඔව් ඊට වැඩිය හම්බ කරන්න පුළුවන්. හා? ඒක කරන්නේ ස්පා නෙමෙයි මේ ඒක ගණිකා සේවයක්. ගණිකා සේවයක්. ඒක ගණිකා සේවයක්. එතකොට වීසා එක ගන්නෙ කොහොමද? දැන් ඔයා ගෙන්නන්නේ ජොබ් වීසා එකක්ද ගන්නෙ? ඔව් අපිට තියෙන ජොබ් වීසා එක. ජොබ් වීසා. එතකොට ඒ කියන්නේ ඔයා ගන්නේ මේ එයාගේ මේ සුදුසුකම් පෙන්වලා ගන්න මේ ක්වොලිෆයිඩ් අය. ක්වොලිෆයිඩ් අය. එතකොට මේ ඉන්නේ ගණිකාවෝනේ. එතකොට මේගොල්ලන්ගේ වීසා එක මොකද්ද? මේ ටුවරිස්ට් වීසා එකක්ද? ඒක බොහෝ දුරට මම හිතන්නේ ටුවරිස්ට් වීසා. ඔව් ගණිකාව වෘත්තීය එක්ස්පීරියන්ස් එකක් තියෙන සර්ටිෆිකේට් එකක් පෙන්නලා එනවා වෙන්න බෑනේ. ගොඩක් වෙලාවට මම හිතන්නේ ටුවරිස්ට් වීසා වලින් තමයි ඔය වගේ කට්ටිය මේ වුණාම අපිට ඔය පහුගිය මම හිතන්නේ මට මෑත ඉතිහාසෙත් ඊට කලිනුත් මේ දැක්කේ මේ ටුවරිස්ට් වීසා වලින් ඇවිල්ලා තමයි මේක කරන්නේ. ඕක ගොඩක් තැන්වල ඉතින් ওই විදිහට දේවල් මේ කරනවා ටුවරිස්ට් වීසා එකෙන් ඇවිල්ලා. ඔව් එතකොට මේක යනවා වටලනවා වහනවා ආයි කාලෙකින් අමතක වුණාම ආයි හරිනවා. ආයි හරිනවා. ඒකයි. ඒ කියන්නේ මේක කන්ට්‍රෝල් එකක් නැහැ. මම දන්නේ ඒක ඇත්තටම කොතනින්ද කන්ට්‍රෝල් වෙන්න ඕන කියන එක. ඕගොල්ලෝ කන්ට්‍රෝල් වෙනවද? ඕගොල්ලෝ සෙන්ට්‍රලයිස් තැනකින් පාලනය වීමක් වෙනවද? ඕගොල්ලන්ගේ දැන් ඕගොල්ලෝ ඉන්නේ A ග්‍රේඩ් එකේ කියන සුපර් ග්‍රේඩ් එකේනේ. අපිව පාලනය වෙන්නේ ටූරිස්ට් බෝඩ් එකේ. මේ ටූරිස්ට් බෝඩ් එකේ තියෙන රෙගියුලේෂන් වලට අනුව තමයි අපි වැඩ කරන්නේ. ඊට අමතරව ඊටත් එහා ගිහිල්ලා අපි අපේ තියෙනවා පොලිසිස්. මේ තියෙන්නේ මේ ඔක්කොම පොලිසිස්. අපි හදපු පොලිසිස්. කොහොමද මේක ඔබද හැදුවේ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකක්ද? මේවා ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් මේවා අපිට අදාළ විදිහට අපි හදලා තියෙනවා. රයිට්. එතකොට මෙතන ඔයා හොඳට බැලුවොත් කොහොමද ඇවිදින්නේ කියන එක පවා මේකේ ලියලා තියෙනවා. කවුද ඇවිදින්නේ කියන්නේ? අපි තෙරපිස්ට්ලා. ඇවිදින්නේ කොහොමද? සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් වුණොත් කොහොමද ඒකට මුහුණ දෙන්නේ? රයිට්. ඉංග්‍රීසි කතා කරන්නේ කොහොමද ට්‍රීට්මන්ට් එකක් එක්ස්ප්ලেইন කරන්නේ? මේ හැමදේම අපි කන්ට්‍රෝල් කරනවා. ඊට අමතරව අපි මේ මිස්ට්‍රි ගෙස් ඒ කියන්නේ නොදන්නා ගෙස් කෙනෙක් සාමාන්‍ය ගෙස් කෙනෙක් විදිහට ගිහිල්ලා ඒගොල්ලෝ ට්‍රීට්මන්ට් එකක් අරන් මේ ඔය විදිහට චෙක් කරලා බලනවා. සාමාන්‍ය ඕඩිනරි ගෙස් කෙනෙක් විදිහට. ඔව්. එයා ගිහිල්ලා බලනවා. ඉතින් ඒ විදිහට තමයි මේක මේව රෙගියුලේට් අපිට රෙගියුලේට් කරගන්න පුළුවන් තියෙන එකම ක්‍රමය. ඒක මේ ගයිඩ්ලයින්ස් හදලා තියෙන ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකකින්. ඔව් මේවා ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් මේවා සාමාන්‍ය ලෝකයේ හැමතැනම පාවිච්චි වෙන දේවල්. මේ ඉතින් ඒවා ඒ විදිහට පාවිච්චි වෙන්න ඕන. දැන් ලර්ලි කියන්නේ මේක ෆ්‍රෙන්ච් වර්ඩ් එකක් නේ. ඒතකොට ඔයා මේ කන්සෙප්ට් එක ගන්නෙ කොතනින්ද? මේ ස්පා කියන කන්සෙප්ට් එක මේ ලංකාවට ගේන්නේ කොතනින්ද? ඔයා මේ නිර්මාණය මේක ඔයාගේ නේ? ලර්ලි ස්පා. ඔව් ලර්ලි ස්පා බ්‍රෑන්ඩ් එක ලංකාව ඇතුලේ
නිර්මාණය කරේ මම අවුරුදු 15ක විතර එක්ස්පීරියන්ස් තියෙනවා ඉන්ඩස්ට්‍රි එකේ. ඒ එක්ස්පීරියන්ස් එක තුලින් මම මේක බිල්ඩ් අප් කරා වෙන රටවල වැඩ කරලා තිනවා. වියට්නාම්, කටාර්, මෝල්ඩිව්ස් ඒ වගේ රටවල වැඩ කරලා. ගොඩක් අයගේ ඉතිහාසය ඇතුලේ කළු ලකුණු තියෙනවානේ. කළු වලින් තමයි සුදු වලට එන්නේ. ඕන කෙනෙක් එහෙමනේ අපි කතා කරන හැම කෙනාම වගේ ඔබත් අර වගේ අර පැලවත්තේ තලවතු කරලා ඉන්න එකේ මසාජ් කරලා ඒ කළු පැත්තෙන් සුදු වලට ආපු කෙනෙක්ද? එහෙම නැත්නම් ඔරිජිනල්ම කෙලින්ම සුපර් ග්‍රේඩ් එකෙන් පටන් ගත්ත කෙනෙක්ද? මම ඔරිජිනල්ම සුපර් ග්‍රේඩ් එකෙන් පටන් ගත්ත කෙනෙක් චමුදිත. මම වැඩ කරලා තියෙන මගේ හොඳම එක්ස්පීරියන්ස් එක සෝනි මෆුෂි ලෝකේ ඒ දවස්වල මම හිතන්නේ 2014 විතර මම වැඩ කරේ $4000ක් එක නයිට් එකක්. මොකද්ද? නයිට් එක නේ? හෝටලෙද? හෝටලේ එක නයිට් එක. සෝනි මෆුෂි මෝල්ඩිව්ස්. ඉතින් ඒ වගේ තැන් වලින් ඔව් රිසෝට්. ඉතින් ඒ වගේ තැන් වලින් අපි ඉගෙන ගත්තාම මොකද්ද මේ වෙල්නස් කියන එක ඇත්තටම දැනෙනවා. ඉතින් ඒ කන්සෙප්ට් එක තමයි අපිට මේ රටට ගේන්න උවමනා කරලා තියෙන්නේ. අද වගේ මතකයි අපි සෙක්ස් ගැන කතා කරනකොට වා කිව්වා වෙල්නස් සහ මේ ස්පා වලට අපේ ආවොත් එහෙම සෙක්ස් කියන වචන හිතෙන්නේවත් නැහැ කියන එක. ඔව්. දැන් ඔයා අවංකව ඇත්ත උත්තරයක් දෙන්නකෝ. මේ ඔයාගේ කම්පැනි උඩින් කියන කතාවෙන් නෙමෙයි. ඒ ඉන්ටර්නැෂනල් බඩ රිසෝට් නම මොකක්ද? Sony Mafushi. Sony Mafushi. $4,000 per night. ඒ කියන්නේ ලක්ෂ 12ක් විතර. 12ක් විතර. දැන් රේට් එක කියන්නේ එදා රේට් එක. එදා රේට් එක. ඒ 4000 කියලාම ගත්තොත් ලක්ෂ 12ක් විතර. ඩොලර් රේට් එකත් එක්ක ගත්තොත්. අපි ඇත්තටම ස්පා කියන එක වෙල්නස් පැත්තේ මේ ඔයා හැදුවා කියලා ඔයා මේ පෙන්නපු මේ ස්ටෑන්ඩඩ්ස් එක අරන් බැලුවොත් අපි ලෝකේ ඉන්නේ කොතනද දැන්? මේ මොකද වෙනකොට? ඇත්තටම ලෝකේ අපි බොහොම මේ පහළ තැනක තමයි ඉන්නේ. තාම? ඔව්. ඔයා වුණත් නෑ මං කියන්නේ වාගේ ස්ටෑන්ඩඩ් එක වුණත් නෑ සිලෙක්ටඩ් ඒ කියන්නේ ප්‍රතිශතයක් විදිහට මුළු ඔක්කොම ගත්තොත් මම ආවෙලා බොහොම පොඩි ප්‍රමාණයක්. රයිට් මම ඔයාගේ 20 ගැන කියන්නකෝ. ඔයාගේ 20 ගැන කියන්නකෝ. ඔයාගේ 20 තියෙන කොතනද කියලා? ඒක ඉහළ මට්ටමේ තියෙනවා. මේ රටේ ඒ හෝටල් වලට ගැලපෙන ඒ මුදලට ගැලපෙන මට්ටමට අපි ඉහළටම කරන්න යනවා. දැන් අපි සොනි ඔෆිෂියල් වල කරපු දෙයක් මෙහි සාමාන්‍ය හෝටල් එක අපිට ඇවිල්ලා කරන්න බෑ. මොකද එතන අපේ ක්ලයන්ටේලත් එක්ක $165යි ඒ දවස්වල අපි 1 hour treatment එක විකුණන්නේ. දැන් ඔව් ලංකාවේ බොහොමයක් හොටල් විකුණන්නේ $60යි 70යි ඒ වගේ මිලට. ඉතින් එහෙම වුණාම ඒක ලොකු ගැප් එකක් තියෙනවා. දැන් චමුදිත මෙතන කතා කරන්න ඕන වැදගත්ම දේ තමයි අපි මේ බොහොම චූටි තැන් වලින් තමයි මේ වෙල්නස් ටූරිසම් කියන එකම අල්ලලා තියෙන්නේ. මේ ස්පා වෙල්නස් කියන එක අල්ලගෙන තියෙන්නේ. දැන් මේ ලෝකේ ගත්තොත් චමුදිත වෙල්නස් ටූරිසම් එක බිලියන 868යි මාකට් එක. මොකක් බිලියන 868යි බිලියන මේ වාර්ෂික ඩොලර් බිලියන 868යි. වෙල්නස් කියන්නේ ආයුර්වේදික් ට්‍රීට්මන්ට් ඇතුළුව ආයුර්වේද ස්පාද ඊට අදාළ වෙල්නස් වලට අදාළ සීලුම දේවල් මෙඩිකල් ටූරිසම් එක එතකොට අපේ රටේ ඇත්තටම දත්තයක්වත් නැහැ මේ වෙල්නස් ටූරිසම් ගැන. මම මේකට දත්තයක් හොයාගන්න බැලුවා අපි කොච්චර කරනවද කියලා ඒක පර්සන්ටේජ් එකක්වත් හොයාගන්න නැහැ. එතකොට මේක ඇවිල්ලා නිෂ් මාකට් එකක්. මේක නිෂ් මාකට් එකේ වැඩක් තමයි වෙල්නස් ටූරිසම් කියන්නේ. රයිට් එක නයිට් එකට $400-500 ගෙවන ගෙස්ලා මේකට ගෙන්න ගන්න පුළුවන්. එතකොට අපේ වැඩිම දවස් කීයද ඉන්නේ දවසයි 2යි 3යි එක හොටල් එකේ ඉන්නේ යනවා. එක තැනක අපිට සතියක් අඩුම තියා ගන්න පුළුවන් හරියට මේක කරගන්න. මට මේ බේරුවල පැත්තේ හෝටල් හිමිය මගේ මිත්‍රයෙක් ඒ කාලේ කිව්වා මේ ආයුර්වේදික් ට්‍රීට්මන්ට් අනෙක් කරම හෝටලේ ආයුර්වේදික් ට්‍රීට්මන්ට් තියෙන 100% ඉන්නෙම ඒ කියන්නේ මේ ভেජිටේරියන් කෑම සියලු දේවල් ඉන්නෙම රිපීට් ක්ලයන්ට්ස්ලා කියලා. ඒක තමයි. එන්නෙම ජර්මන් වලින් ඉන්නෙම රිපීට් ක්ලයන්ට්ස්ලා. ඒක ඇත්තටම මේ ඔය වගේ කීප එක විතරයි කරන්නේ. අතේ ඇඟිලි ගණන් ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයකට රිසෝට්ස් විතරයි මේක කරන්නේ. ඇයි අපි අනිත් කට්ටිය මේක නොකරන්නේ? ඒක අපි මෙඩිකල් ටූරිසම් හරි වෙල්නස් කියන ඔයාගේ බිලියන 860 ගානක පෝෂන් එකෙන් ලෝකේ අපිට කොච්චර ප්‍රමාණයක් වාර්ෂික ලැබෙනවද? අපි මුළු ටූරිසම් එකම කරන්නේ බිලියන 3යි. මොකද්ද? ටූරිසම් එකම කරන්නේ බිලියන 3යි. ටූරිසම් එකෙන්ම වෙල්නස් 3යි කියලාද කියන්නේ? නෑ මුළු ඔක්කොම බිලියන 3.2යි. ඒකෙන් කොච්චරද? ඒක තමයි මට ඩේටා එකක් හොයාගන්න නෑ කිව්වේ. ටූරිස්ට් බෝඩ් එකෙත් නෑ. නෑ මම හොයන්න උත්සාහ කරා හම්බුන්නේ නෑ මට ඩේටා එකක්. වෙල්නස් වලටම ආයුර්වේදික් වලටම මෙඩිකල් ටූරිසම් වලටම මේ ඔය පැත්තට වෙනවා කියලා තාම හොයාගන්න බැරි වුණා. නෑ එහෙම මට ඩේටා එකක් තාම හොයාගන්න බැරි වුණා. ඒකයි මම කියන්නේ. ඉතින් මොකද්ද පොටෙන්ෂල් එක කියලා හිතන්න. ඉතින් අපි හරියට මේක ફોකස් කරොත් ඉන්දියාව එක ලොකු පෝෂන් එකක් ගන්නවා. අපි මේක ફોකස් කරොත් කොච්චර දෙයක් කරන්න පුළුවන්ද? ඊට පස්සේ මේ ස්පා තෙරපිස්ට්ලා අපි හරියට ට්‍රේන් කරගත්තොත්
හරියට මේ යං ජෙනරේෂන් එක දැන් ඔයා බැලුවොත් ඔය එළිය තියෙන ස්පාස් වල ඕන තරම් ගෑල්ලා වැඩ කරන්න ඉන්නවා. දැන් අපේ ස්පා එක වැඩ කරන්න කිව්වොත් එන්නේ නැහැ. ඉතින් මේ යං ජෙනරේෂන් එක හරි තැනකට ඩිරෙක්ට් කරලා මේක හරි ප්‍රොෆෙෂනල් එකක් විදිහට ට්‍රේන් කරොත් විදේශ විනිමය කොච්චර ගන්න පුළුවන්ද? ඔය කතා කරන මේ අදාළ වකීලුතු අයත් එක්ක ටුවරිස්ට් බෝඩ් එකත් එක්ක ටුවරිසම් මිනිස්ට්‍රි එකත් එක්ක ඔය කතා කළාද මේ ගැන? අපි කීපසරක් අපි ඉන්ෆෝම් කරලා තියෙනවා. සාකච්ඡා සමහරලාට යනවා. ඒක පොඩ්ඩක් ඩිලේ වෙනවා. ඉතින් ඒ වගේ තියෙනවා. නමුත් මම කියන්නේ මේක විය යුතු දෙයක්. ඒ පොටෙන්ෂල් එක ඒගොල්ලන්ට තේරෙන්නේ නැද්ද? සමහර වෙලාවට අපි හැමදාම විකුණන්නේ බීච් එක. අපි හැමදාම ඒක තමයි මම කියන්නේ. අපි දැන් මේක බැලුවොත් එහෙම මම නිකන් මේක ප්‍රසන්ටේජ් එකක් විදිහට බලපුවම නටමුන් ටික බලලා තිනවා මේ යාල බලලා තිනවා. ඒ වයින් තමයි අපිට ආදායම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ඇයි මේ නිෂ් මාකට් එක ගොඩක් ගෙවන කට දැන් හැමතැනම හෝටල් ඩොලර් 60ට 70ට 100ට 120ට විකුණන ඩොලර් 300කට 400කට ලේසියෙම විකුණ ගන්න පුළුවන්. ඔයාගේ අයිඩියා එකක් තියෙනවාද? හිස්ටරි එකයි බීච් එකයි අපි ගොඩක්ම විකුණන්නේ. ඔයාගේ අපිට වෙල්නස් පැත්තේ මෙන්න මේ වගේ පෝෂන් එකක් සාමාන්‍ය ඇනුවලි $3 billion නේද? ඔයා කිව්වේ ටුවරිසම් එකෙන් දැන් එන්නේ ටුවරිසම් මේ අරයිවල්ස් වැඩි වෙන හින්දා අපිට වෙල්නස් පැත්තට කොච්චර විතර ප්‍රමාණයක් වෙන් කරන්න පුළුවන් වෙයි කියලා වගේ තියෙනවා. අඩුම 1 බිලියන් වත් හොයන්න පුළුවන්. වෙල්නස් වලින් විතරයි. වෙල්නස් වලින් විතරක්. මොකද දැනට එන කොච්චර සෙනගාවත් එන්න ගෙවන ප්‍රමාණය අඩු වෙනවා. හරි අපි අවසන් කරමු මනෝජ් මොකක්ද ඔයාගේ ප්‍රපෝසල් එක? මොකක්ද ඔයාගේ යෝජනාව? ආණ්ඩුව මිනිස්ට්‍රි එක ටුරිස්ට් බෝඩ් එක බලන් ඉන්නවනම් මොකක්ද ඔයාගේ යෝජනාව? මගේ යෝජනාව තමයි මේක අපි රෙගියුලේට් කරන්න ඕන. මේ හොඳ ට්‍රේනින් සෙන්ටර් එකක් ඇති කරන්න ඕන. ට්‍රේනින් ස්කූල් එකක් හරි කමන්නේ ඕන තරම් මම හිතනවා අපි හරියට ඩිරෙක්ට් කරොත් ඕන තරම් මිනිස්සු ඇවිල්ලා ට්‍රේනින් ගයි මේකේ යං ජෙනරේෂන් එක. ඊට පස්සේ අපි ඒගොල්ලෝව ලංකාවේ ඇතුළේ තියෙන හෝටල් වල වැඩවලට අපි යොමු කරන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන්ට මේ වෙන රටවල් වල අඩුම ඩොලර් 600න් තමයි ජොබ් එක හම්බෙන්නේ. සර්විස් චාර්ජ් එකත් එක්ක තව සමහරලාට ඩොලර් 700 800 වෙනම හම්බෙනවා. ඩොලර් මාසෙට. ඩොලර් 1400ක් 1500ක් ලේසියෙම හොයන්න පුළුවන් මේ ජොබ් එකක් තෙරපිස්ට් කෙනෙක් කියන්නේ. ඉතින් අයියා අපි ඒක නැති කරගන්නේ දැන් එහෙම ගන්න පුළුවන් නේද ලංකාවේ ස්පා එක වැඩ කරලා මම කියන්නේ ලංකාවේ හොරෙන් යනවා වගේ තියෙන්නේ නෑ ලංකාවේ ඇතුලේ නෙවෙයි මම කියන්නේ පිටරටට ගියපු ලංකාවේ ඇතුලේ මම හිතන්නේ වැඩිම ආදායමක් ගන්න පුළුවන් රැකියාව තමයි මේ ස්පා තෙරපිස්ට් කියන්නේ වැඩිම ඉල්ලුමක් තියෙන්නේ ස්පා තෙරපිස්ට්. හරි මනෝජ් බොහොම ස්තුතියි මනෝජ් ලක්නාත් ජයවර්ධන ලලිලි ස්පා එහෙම නැත්නම් ලංකාවේ හෝටල් ප්‍රධානතම හෝටල් ආශ්‍රිත විශාලතම ස්පා ජාලයේ හිමිකරු හෝටල් 20කනේ පමණ මේ සුපර් ග්‍රේඩ් ස්පා චේන් එක ලලිලි ස්පා පවත්වාගෙන යන්නේ මේ ඒකේ හිමිකරු දැන් අවුරුදු කිහිපයක් 15ක් විතරද ලංකාවේ වලට අත්දැකීම් තියෙන්නේ ඕක කියන්නේ වෙල්නස් ස්පා පැත්තට අපේ අවධානය යොමු කළොත් රජය ලේසියෙන්ම ඩොලර් බිලියනයක් විතර එතනින් වන්න පුළුවන් කියන කතාව. හරි බොහොම ස්තුතියි. Thank you, Chamadita. Thank you very much.